අපිට ලැබෙන දේට වැඩිය අපි අහිමි වෙන දේ ගැන හිතනවා. ලකුණු 20 ඉඳලා 50ට ලකුණු 30ක් වැඩි වෙලා. ඒත් අර 80 ඉඳලා 50ට තියෙන ලකුණු 30 අහිමි වීම ගැන හිතලා දුක් වෙනවා. ඔයාට අවිලා තියෙන ලකුණු 20යි. හැබැයි ඔයාට අවශ්‍යයි ලකුණු 80කට යන්න. අනිත් ළමයි ලකුණු 80ක් ගන්නකොට පළවෙනි පේපර් එකට ඔයාට ලකුණු 20ක් ඇවිල්ලා. ඔයාට පොඩි අවුලක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ ඔයා ලකුණු 20ක් කරගෙන තියෙන්නේ ලකුණු බිඳුවක් නෙමෙයි. ලකුණු 20ක්. ලකුණු 20 කියන්නේත් ලකුණක් තමයි. හැබැයි ඔයාට අවශ්‍යයි ලකුණු 80කට යන්න. හැබැයි ඔයා ලකුණු 20 ඉඳලා එකපාරම 80ට යන්න try කරන්න එපා. එහෙම යන්න පුළුවන්. හරි. ඒකට හොඳට වැඩ කරොත් යන්න පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් ඔය වැඩේ එකපාර කරන්න ගිහිල්ලා අධෛර්යමත් වෙනවා. බහුතරයක් එහෙමයි. ගොඩක් කට්ටිය එක්සෑම්ස් ලියන්න අකමැති වෙන්නේ ලකුණු අඩු වෙනකොට. ලකුණක් හිතාගෙන ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ ලකුණ නැති වුණාට පස්සේ එයා අධෛර්යමත් වෙනවා. ඔයා කරන්න ඕනේ එකපාර පණින එක නෙමෙයි. ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට යන්න පුළුවන්. කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ? ඔයාට ලකුණු 20යි දැන් තියෙන්නේ. ඔයා තියාගන්න ඊළඟ සැරේ ගෝල් එක ලකුණු 40කට. ඊළඟ සැරේ පේපර් එකෙන් ඔයාට ලකුණු 50ක් ආවා කියන්නකෝ. ඔයා highly satisfied. 40ටත් වැඩිය ලකුණු 10ක් ඔයාට ඇවිල්ලා තියෙන්නේ. ඔයා 20 ඉඳලා 80ට අගට කරලා එකපාරම වැඩ කරා කියන්නකෝ. බැරි වෙලාවත් ඔයාට ලකුණු 50ක් ආවොත් එහෙම ඔයා අධෛර්යමත් වෙනවා. හේතුව තමයි අපිට ලැබෙන දේට වැඩිය අපි අහිමි වෙන දේ ගැන හිතනවා. ලකුණු 20 ඉඳලා 50ට ලකුණු 30ක් වැඩි වෙලා. ඒත් අර 80 ඉඳලා 50ට තියෙන ලකුණු 30 අහිමි වීම ගැන හිතලා දුක් වෙනවා. එතකොට ඊළඟ පේපර් එක ලියන්න එච්චර මොටිවේෂන් එකක් නෑ හිතේ. පොඩි අවුලක් හිතේ තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ පුංචි ගෝල් එකක් තියාගන්න. පුංචි ගෝල් එකක් වුණා සාර්ථක වුණාට පස්සේ අපිට තවත් ඉස්සරහට යන්න හිතෙනවා. ඒ ගෝල් එක ඔය අචීව් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ ගෝල් එකට යන්න. ලකුණු 80ක් ගන්න කෙනා. එයාට යන්න පුළුවන් උපරිම ලකුණ ලකුණු 100යි. විභාගයට තව මාස 6ක් තියෙනවා නම් එයා අද ඉඳලා විභාගෙ වෙනකම්ම ලකුණු 80ත් 100ත් අතරේ කැරකි ඉන්නවා. එයා ඒ ලකුණු 100යි 80යි අතර කැරකෙනවා. මොකද 100ට වඩා ගන්න බෑනේ. එයා කොච්චර වැඩ කරා. එයාට ගන්න පුළුවන් උපරිම ලකුණ 100යි. ඔයාටත් යන්න තියෙන්නේ මේ මට්ටමට තමයි. එයා එතනම ඉද්දි ඔයා එතෙන්ට ස්ටෙප් බයි ස්ටෙප් යනවා. ඔයා එකපාර ගියත් ස්ටෙප් බයි ස්ටෙප් ගියත් ඔයාට A level වල හම්බෙන ලකුණු ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. මේ එක්සෑම් වල ලකුණු අඩු වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයා ස්ටෙප් බයි ස්ටෙප් වැඩි කරගෙන තියෙන ලකුණු ප්‍රමාණය ඔයාට වැදගත් වෙන්නේ A level වලදී ගන්න ලකුණු ප්‍රමාණය විතරයි. සමහර වෙලාවට ඔයා හරියට පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් මේ ගමන ගියොත් මුලින් 80ක් ගත්ත ළමයාට වැඩිය ලකුණු ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන් වෙනවා. හරි.